පිළිගන්නවා රන්සාරත්කම් මගේ YouTube channel එකට. අද මම ඔයගොල්ලන්ට මාකට් අරන් යන්න පුළුවන්. ඉතාමත් ඉක්මනින් මහගන්න පුළුවන් ලේසි බෑග් එකක් තමයි කියලා දෙන්න හදන්නේ. අපි බලමු මේක මහගන්නේ කොහොමද කියලා. මේකෙදි මම භාවිතා කරලා තියෙන්නේ කැම්බ්‍රෙල්ලා කියන ෆැබ්‍රික් එක. ඕගොල්ලන්ට ස්වයං ව්‍යාපාරයක් වගේ කරන කෙනෙක් නම් මේ කැම්බ්‍රෙල්ලා භාවිතා කරලා ඉවර වෙලා බෑග් මහාලි ඉවරලා විකුණන්න පුළුවන්. කැම්බ්‍රෙල්ලා කියන රෙද්ද ගොඩාක් මිල අඩු එකක්. මෙහෙනම් 100ක් 110ක් වගේ වෙනවා යාරයක්. ඉතින් එතකොට ඒ ගානත් එක්ක සාමාන්‍යයෙන් අපිට මේක ලොකු සාමාන්‍ය ගා මුදලකට ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ ස්වයං ව්‍යාපාරයක් විදිහටත් මේක යොදා ගන්න පුළුවන් මේ බෑග් එක. මේකේ මිමි ගැන කතා කරොත් දිග 17ක් මේ දෙපැත්තම 17ක් පළල 14ක් වෙන ඍජු කෝණාශ්‍රාකාර කොටස් දෙකක් මේ විදිහට කපා ගන්න ඕන. ඊට පස්සේ මේකේ වටේ පටියක් මම යොදනවා. ඒ පටිය ගැන කතා කරොත් මේකෙදි නම් මේ පැත්තේ 17යි මේ පැත්තේ 17යි මේ පැත්තේ 14යි තුන එකතු. ඒ කියන්නේ 48ක්. 48ක් වෙන දිග පටියක් කපා ගන්න ඕන. දැන් ඕගොල්ලන්ට මේක මිම්ම ලොකු පොඩි කරගන්න පුළුවන්. ඕගොල්ලන් මේක පොඩි කරනවා නම් උදාහරණයක් විදිහට ගත්තොත් මේ දිග 10ක් මේ පැත්තත් 10ක් මේ පැත්ත 5ක් වගේ ගන්නවා නම් ඒ කියන්නේ පළල 5කුත් දිග 10කුත් වගේ ඍජු කෝණාශ්‍රාකාර එකක් ගන්නවා නම් ඕගොල්ලන් වටේ පටිය හදා ගන්න ඕන 25කට. ඒ කියන්නේ 10යි 10යි 20යි මෙතන 5යි 25යි. ඒ කියන්නේ තුන් පැත්තක එකතු අණුව තමයි වටේ පටිය හදා ගන්න ඕන. මෙතනදී 48ක් වෙන නිසා මම 48ක දිග ඍජු කෝණාශ්‍රාකාර එකක් කපාගෙන තියෙනවා. මෙන්න මේ වගේ මේකේ දිග 48ක් වෙනවා අඟල්. එතකොට මේකේ පළල මං අරගෙන තියෙන්නේ මේකේ මෙහෙම පළල අඟල් 5ක් තමයි අරන් දෙන්නේ. ඔයාට පුළුවන් මේක ටිකක් ලොකු කරලා මහ ගන්න අඟල් 8ක් අඟල් 6ක් වගේ එහෙම බෑග් එකේ ඉඩ ප්‍රමාණය එන විදිහට හදා ගන්න ඔයාට පුළුවන්. ඊට පස්සේ කොක්ක සඳහා අරන් තිනවා අඟල් 18ක් දිග අඟල් 3ක් පළල කොටස් දෙකක් අරන් දිනවා ඍජු කෝණාශ්‍රාකාර. මේ බෑග් එක මහගන්න මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් අපි බලමු දැන් මේක මහගන්නේ කොහොමද කියලා. අපි කොක්ක තමයි හදාගන්නේ. කොක්ක මෙන්න මේ විදිහට නමා ගන්නවා. පටිය මහන විදිහට මෙන්න මේ ආකාරයට නමාගෙන ඒක මහ ගන්නවා. මෙන්න මේ විදිහට. මේ කැම්බ්‍රෙල්ලා එකේ හොඳ පිට කන පිට හොයාගන්නේ කොහොමද කිව්වොත් දිලිසෙන පැත්ත තමයි හොඳ පිට වෙන්නේ. මෙන්න මේ විදිහට පටි දෙකම මහ ගන්නවා. මම එක පටියක් විතරක් මහන විදිහ පෙන්නන්න. දැන් මේ විදිහට අපි කොකු පටි දෙක හදාගෙන ඉවරයි මහගෙන ඉවරයි. දැන් අපි අර බෑග් එකේ මූලික කොටස අර ලොකු ඍජු කෝණාශ්‍රාකාරයේ උඩ කොටසේ වාටියක් ගහ ගන්නවා. මේ වගේ නූල් මුකුත් යන්නේ නැති නිසා අපිට මෙන්න මෙහෙම එකපාරක් නමලා වාටිය මහ ගත්තාම ඇති. උඩ කොටස විතරයි මේ විදිහට මහන්නේ. කියන්නේ උඩට තියාගන්න කොටසේ. මේ ආකාරයට. අනිත් එකේ ඒ විදිහටම අපි මහ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට වාටිය ගහගත්ත කොටස් දෙක උඩට තියලා මේක හතර කොනම මෙන්න මේ විදිහට හරි විදිහට තියනවද කියලා බලන්න ඕන. බලලා ඉවර වෙලා මේකේ හරි මැද ලකුණු කරලා ඒක ලකුණු කරගන්න ඕන කොක්ක ලකුණු කර ගැනීම සඳහා. ඊට පස්සේ මේක මේ විදිහට තියාගත්තාම මේ තියෙන්නේ අපි වාටිය මහගත්ත කොටස මේ බෑග් එකේ එක කොටසක විතරයි එහෙම මහගන්නේ. ඊට පස්සේ මේකේ සම්පූර්ණ දිග බලලා ඒකේ හරි මැද හොයා ගන්නවා. මෙතන අඟල් 7යි. ඒ කියන්නේ 14 කොටස නිසා අඟල් 7ක් ගන්නවා. දැන් ඔයාගේ එක 10ක් නම් පළල ඔයා ගන්න ඕන 5. ඊට පස්සේ එතන ඉඳලා ඒ හරි මැද ඉඳලා අඟල් 3ක් දෙපැත්තට විදිහට ලකුණු කරලා දෙනවා. මේ තියෙන්නේ හරි මැද. මෙතන ඉඳලා අඟල් 3ක් මේ පැත්තටත් ආයි හරි මැද ඉඳලා මේ පැත්තටත් අඟල් 3ක් ලකුණු කරලා තියෙනවා කොකු පටිය අල්ලන්න. ඊට පස්සේ කොක්ක ලකුණු කරගන්න කලින් මේ මහගත්ත කොකු කොටස් දෙක අරගෙන මේක අඟල් 18ක් දිගයි. ඒ 18න් මේ කොනේ ඉඳලා අඟල් 2ක් ලකුණු කරගන්නවා. මෙන්න මේ විදිහට අපි ඉරක් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ පැත්තෙමුත් ඒ විදිහට අඟල් 2ක්. එතකොට මේකේ කොටස මහ ගන්න තියෙන්නේ. එතකොට මෙතන ඉඳලා අනිත් කොටස 14ක් වගේ තමයි එන්නේ. 18න් දෙපැත්තෙම දෙක දෙක අරගෙන. ඊට පස්සේ මේක මෙන්න මේ විදිහට මෙන්න මේක මේකේ හොඳ පිට මේ තියෙන්නේ. මේ හොඳ පැත්ත තමයි තියෙන්නේ.
එතකොට ඒකට මෙන්න මේ විදිහට හොඳ පැත්තෙන් තමයි මේක අල්ලගන්නේ. ඔන්න ඔහොම. ඔන්න ඔය විදිහට. ඔන්න ඕක තමයි අපි මහාන හදන විදිහ. මෙන්න මේ විදිහට මහ ගන්නවා. මෙන්න මෙතනින් තමයි ලකුණු කරගත්තේ. ඒකෙන් මේ පැත්තට තියලා තමයි අපි මේක අල්ලගත්තේ. ඊට පස්සේ අනිත් කොටසත් ඒ විදිහටම ලකුණු කරගත්ත තැන ඉඳලා මේ පැත්තට තියලා ඒ විදිහටම මහ ගන්නවා. මේ විදිහටම අනිත් කොටසත් කරගන්නවා. මේ තියෙන්නේ හොඳ පැත්ත. හොඳ පැත්තෙන් තමයි මේ කොක්කේ පාටි කොටස අල්ලන්නේ. මෙන්න මේ විදිහට. අනිත් එකෙත් ඒ විදිහටම දැන් අපි මහ ගන්නවා. මෙන්න මේ විදිහට තමයි කොක්ක දෙක අල්ලගන්නේ. මෙන්න මේ ආකාරයට. අපි බලමු ඊළඟට කොහොමද මහන්නේ කියලා. දැන් මේකේ දිග පටිය අපි ගත්ත වටේ මහන එක. ඒකෙත් මෙන්න මේ විදිහට වාටියක් මහ ගන්න ඕන. අඟල් 48ක් දිග පටි. මෙන්න මේ විදිහට. එක කොටසක විතරයි ඒකෙත් මෙන්න මෙතන මහ ගන්නෙ. ඊට පස්සේ ඒ විදිහටම අපි මහ ගන්නවා. දැන් එක පැත්තක මහ ගත්තා. අනිත් කොටසෙත් ඒ විදිහටම මහ ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ දිග පටියේ මේ හොඳ නැති පැත්තේ, ඒ කියන්නේ දිලිසෙන් නැති පැත්තෙන් මෙහෙම තියා ගන්නවා. අපි වාටිය හරව ගන්න මේ පැත්තට. ඊට පස්සේ මේකේ හොඳ පැත්ත, හොඳ කොටස, මේ තියෙන හොඳ කොටස මේ උඩ තියෙන්නේ. ඒක මෙන්න මේ වගේ පොඩි කොටසක් තියලා මෙන්න මේ විදිහේ මේව කරගන්නවා. ඊට පස්සේ මේක මෙහෙම නමල ඉවර වෙලා මහ ගන්නවා. මෙන්න මේ විදිහට ඒ කොටස නමල ඉවර වෙලා මහ ගන්නවා. මේව ගැන නූල් යන්නේ එහෙම නැති නිසා ඉතින් අර ලොකුවට වාටිය මේ නවන්න මේව කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම මහ ගන්නවා එක කොටසක්. මෙන්න මේ විදිහට තුන් පැත්තටම ආවරණය වෙන විදිහට මහ ගන්නවා. මෙන්න මේ විදිහට අවසාන කොටසදී මෙහෙම නමලා මහ ගන්නවා. මෙන්න මේ විදිහට තමයි මේ තියෙන හොඳ පැත්ත. මේකේ මේ පැත්ත දැම්මේ අපි හොඳ පැත්තට. මේ විදිහට තමයි එතකොට එන්නේ. මේකේ එක පැත්තක් මහ ගත්තා. මේ තියෙන්නේ අනිත් කොටස. එතකොට මේකට ඉතුරු කොටස මෙන්න මේ විදිහට තියලා ඉවර වෙලා ඒකත් මහ ගන්නවා. අපි දැන් බලමු මේක මහන්නේ කොහොමද කියලා. මේකේ කන පිටට මේකේ හොඳ පිට මෙන්න මේ විදිහට තියලා අර කලින් කරා වගේම මෙන්න මේ විදිහට වටේ මහගෙන යන්න තියෙනවා. ඔන්න ඔය විදිහට තුන් පැත්තම ඉවර වෙන්න මහ ගන්නවා. බෑග් එක අවසානයේදී එන්නේ මේකට තව අපි පොකට් එකක් වගේ දාලා තව දවසක අපි මේ වගේ බෑග් එකක් මහන විදිහ ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මේක මහ ගන්න ගොඩක් මේ වියදම යන්නේ නැහැ. මොකද ගොඩක් අය මගෙන් කමෙන්ට් වලදී අහනවා මේ වියදම කීයද කියලා. ඉතින් මේක යාරකින් අපිට මහ ගන්න පුළුවන්. දෙකක් වගේ මහ ගන්න පුළුවන්. එතකොට යාරයකට රුපියල් 100ක් වගේ තමයි යන්නේ. ඉතින් මේ කපාට දෙකක් ගත්තොත් ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ කියන්නේ අනිත් එක තමයි මේ යාරකින් 3ක් වගේ පුළුවන්. මොකද ගොඩක් රෙදි එකට වගේ ගත්තාම යාරකින් 3ක් වගේ මහ ගන්න පුළුවන්. ඒතකොට යාරයකට රුපියල් 100ක් වගේ යන්නේ. ඕගොල්ලන්ට මේක ඉතින් ඇත්තටම සාමාන්‍ය හොඳ ගානකට මේක මිල කරන්න පුළුවන්. ඕගොල්ලන් දැකලා ඇති මාකට් එකේ එහෙම මේ බෑග් එක තියෙනවා. ඉතින් සාමාන්‍ය 150කට වගේ දෙන්න පුළුවන්. ඉතින් ඇත්තට මේකෙන් ලොකු ලාභයක් තියෙනවා. ඉතින් වැඩි වියදමක් යන්නේත් නැහැ. මහන්සියකුත් නැහැ. ඊටමත් ඉක්මනින් මහ ගන්නත් පුළුවන්. අවසානයේ මෙන්න මේ වගේ බෑග් එකක් තමයි එන්නේ.
ඉතින් දිගටම රැඳිලා ඉන්න රන්සාර අත්කම් මගේ YouTube channel එකත් එක්ක like කරන්න, comment කරන්න, share කරන්න. ඔයගොල්ලන්ට මොකක් හරි ගැටලුවක් වුණොත් අනිවාර්යයෙන්ම comment section එකේ දාන්න. මම ඒවට පිළිතුරු ලබා දෙනවා. ඉතින් දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක ඉදිරියේදී තවත් ලස්සන වීඩියෝ අරගෙන එනකම් අදට ගිහින් එන්න.